හායි කොහොමද ඔයාලට හැමෝම හොඳින් පරිස්සමෙන් ඉන්නව නේද? ඔයාගේ මූණේ කොච්චර දේවල් ගෑවත් කොච්චර සත්කාර කරත් මූණේ කළු ලප ටික යවාගෙන බැරි වුණා නම් මෙන්න මේ සෙන්ටලා සීරම් එකට පාවිච්චි කරන්න පුළුවන්. සෙන්ටලා ආසියාටිකා කියන ගොටුකොළ වලට අනේ සෙන්ටලා බ්‍රෑන්ඩ් එකකුත් තියෙන ඔයාලා ගිනි ගණන් දීලා ගන්න. ඉතින් ඔයා හිතන්න සෙන්ටලා කියන්නේ ගොටුකොළ වලට ගොටුකොළ සාරයට පුළුවන් අපේ සම සුවපත් කරන්න වගේම සම්මට මාර ලස්සන පැහැපත් බවක් ලබා දෙන්න. ඉතින් අපි යමු මේක හදාගන්න. මේකට ඔයාට මූලිකවම ඕන වෙන්නේ අමු ගොටුකොළ. ඉතින් ඔයාලා ගෙදර තියෙන ගොටුකොළ පාත්තියෙන් ගොටුකොළ අරගෙන පිරිසිදු කරලා හොඳට කොටා ගන්න නැත්නම් බ්ලෙන්ඩ් කරගෙන වතුර එකතු කරන්න එපා. හරිද? මෙන්න මේ විදිහට තමයි කොටාගත්තට පස්සේ තියෙන්නේ. දැන් ඉතින් මිරිකලා මෙන්න මේ ස්වභාවික ගොටුකොළ සාරය යුෂය අපි ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි මේකට එකතු කරන්නේ කෝමාරිකා ජෙල්. කඩෙන් ගන්න කෝමාරිකා ජෙල් එකතු කරන්න ඕනේ. ටිකක් වැඩිපුර ප්‍රමාණයක් එකතු කරලා මේක හොඳට මිශ්‍ර කළාම සීරම් එකක් වගේ එන පදමට හදාගන්න. මේක ඔයාට අඩු වැඩි කරලා හදාගන්න පුළුවන්. ක්‍රීම් එකක් විදිහට උනත් හදාගන්න පුළුවන්. කොහොම හරි අපේ සමට මේක ආලේප කරන්නයි ඕනේ. මේ විදිහට හොඳට කලවම් කරගන්නකෝ. සම රැලි වැටීම් අවම කරලා සමේ තියෙන ග්ලෝ ගතිය වැඩි කරලා සමට තරුණ බවක් ලබා දෙන්න මේ ගොටුකොළ සීරම් එකට පුළුවන්. සෙන්ටලා කියන්නේ නිකන්ද කියන්නකෝ බ්‍රෑන්ඩ් එකක් ලෝකේ ඇවිල්ලා තියෙන්නේ. ස්කින් කෙයාර් වල තියෙන සුපිරිම බ්‍රෑන්ඩ් එකක් නේ සෙන්ටලා කියන්නේ. දැන් ඔයාට පුළුවන් සීරම් බොටල් එකකට හරි ක්‍රීම් ඩප් එකකට හරි දාලා පහසු විදිහකට මේක ඔයාගේ පාවිච්චියට ගන්න. ෆ්‍රිජ් එකේ හරියටම සතියක් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. අපි කල් තබා ගන්න ද්‍රව්‍ය දාලා නැති නිසා පුළුවන් තරම් අලුතෙන්ම හදාගන්න try කරන්න. මේක ඔයාට උදේ හවස ඔයාට පුළුවන් මූණ හොඳට සෝදා ඉවර වෙලා සීරම් එකක් විදිහට ඇප්ලයි කරන්න. මාර හොඳට ඇබ්සෝබ් වෙනවා වගේම බලන් ඉදි ප්‍රතිඵල හම්බෙනවා. ඔයාගේ සමේ තියෙන කළලප්ප කැරල් අඳුරු ගතිය නැති කරලා ඔයාගේ සමට හොඳ පෝෂණීය නිරෝගීකමක් ලබා දෙන්න පුළුවන්. මෙන්න මේ ගෙදර හදන ඔයාගේ සම පැහැපත් කරන නිරෝගී කරන සෙන්ටලා සීරම් එක අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. ඔයාත් හදලා බලලා ප්‍රතිඵල මට කියන්න. මම ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ පරිස්සමෙන් ඉන්න. බයි.